ජාන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ හදාරන විද්‍යාඥයන් කල්පනා කරනවා අපේ සුරතලන් අපි ළඟ හැමදාටම තියාගන්න පුළුවන් විදිහක් තියනවාද කියලා. ඉස්සෙල්ලාම කරන්නේ ඉතාම කුඩා DNA සාම්පල් එකක් ඔයාගේ සුරතලාගෙන් ලබා ගන්නවා. ඊට පස්සේ තවත් මවුසතෙක්ගේ එක්සෙල් එකක් ඇතුළට මේ එයා ලබාගත්ත DNA සාම්පල් එක ඇතුළත් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ එක්සෙල් එක නැවතත් මේ මවුසතාගේ ගර්භාෂයට ඇතුල් කරලා තාම සූක්ෂම විදිහට ඒක වැඩෙන්න ඉඩ හරින්න. ඉතින් අවසානයේ ඔයාට ලැබෙන අලුත් සුරතලා ජානමය වශයෙන් 100% ඔයාගේ මුල් සුරතලාට සමාන වෙන්න ඕනේ. හැබැයි මෙතනදී මතක තියාගන්න ඕනේ පොඩි කරුණක් තියෙනවා.